Redmi Note 14 Pro phone එක. එහෙනම් අපි unboxing video එක බලමු. අයිවා. Redmi Note 14 Pro. එක බලමු අපි. Redmi. මම හිතන්නේ මේක බෑක් කවර් එක වෙන්න ඕන. බෑක් කවර් එක වෙන්න ඕන. සුපුරුදු විදිහට කැටලොග් එකක් තියෙනවා. කැටලොග් එක ගන්න නැහැ. ඒගොල්ලෝගෙන් හැබැයි මේක නම් Redmi ලගේ හොඳ දෙයක් තමයි. දැන් Samsung ලයිම අපි වෙනම බෑක් කවර් ගන්නවා. Apple සාමාන්‍ය අනිත් කම්පැනි වල ගත්තත් දෙන්නේ නැහැ. Redmi ලගේ හොඳ දෙයක් තමයි. ඒගොල්ලෝ ෆෝන් එකටම බෑක් කවර් එකක් වෙනවා. මම ඊට කලින් ෆෝන් එකක් ඕඩර් කරා. ඒක නම් ආවේ ට්‍රාන්ස්පරන්ට් එකක්. මේක හොඳයි මැට් ෆිනිෂ් බෑක් කවර් එකක් තියෙනවා. සතුටට කරනවා. ෆෝන් එක දැම්ම ගන්න. ඒක තියෙනවා පොඩ්ඩක් පැත්තේ. අපි බලමු මේකේ තව මොනවද අපිට මේගොල්ලන්ගේ හම්බෙන්නේ කියලා. 45 watt super fast charging adapter එකක් අපිට හම්බ වෙනවා. අනිත් කම්පැනි වලත් මේක බලා ගන්න වෙන්නේ නැහැ. Samsung මම මගේ S23 Ultra එක ගත්තත් ඒකෙත් හම්බුනේ adapter එකක්. කේබල් එක විතරයි එන්නේ. ඒතකොට type C USB type C කේබල් එකක් අපිට හම්බ වෙනවා. සහ අන්තිමට එච්චර වෙන box එකේ කිසිම දෙයක් නැහැ. ඒක නෑ වෙන ගන්න දෙයක්. අන්තිමටම ෆෝන් එක අයියෝ මම පට්ට ලුක් එකක් තියෙනවා ඇත්තටම. මාර ලස්සනයි. glossy finish එකක් තියෙනවා. matte finish එකක්. grip ෆෝන් එක අතර ගන්නට set වැටෙන කරන්න බලන්නේ නැහැ. හොඳට glass එකක් නෙමෙයි මේක. මම දැන් ප්ලාස්ටික් බෑග් එකක් තියෙන. ඒක හොඳයි. ඒතකොට 200 megapixel cam එක තියෙනවා. මේක wide angle එක. එතකොට video quality එක තියෙනවා 1080p 720 1080p 60 frames දාන්න පුළුවන්. ඒක තමයි highest resolution එක. සහ ෆොටෝ එක ඇත්තටම ෆොටෝ එකේ quality හොඳයි ඇත්තටම. switch to 200 megapixel double switch. මේක මම හිතන්නේ එළියට ගියා නම් තව quality එක මේ room එක ඇතුළේ dark වැඩි. ඒ වුණාට මේ details තියෙනවා ඇත්තටම හොඳයි. එතකොට selfie video නම් 1080p කියලා තියෙන මේ කාමරය ඇතුළට නම් පේන්නේ නැහැ. 200 megapixel